මම මහින්ද නාමල් අද දිනේ මෙම මූලික වශයෙන් මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරනු ලබන්නේ කුතුසර කණ්ඩායම් විසින් ඒ වගේම සහෝදර සංවිධාන සහ අනිකුත් මහජනතාව මේකට එකතු වෙලා තියෙනවා. විශේෂයෙන් අද මහසිකුරාදා දවස මුළු මහත් ක්‍රිස්තියානි ලෝකයේම කුරුසපත් වෙච්ච ජේසුස් වහන්සේව සමරන දවස. ක්‍රිස්තියානි මූලික අදහසක් වශයෙන් පවතිනවා මේ කුරුසපත් වෙන ජේසුස් වහන්සේ වර්තමානයේදීත් එතේම සිදු වෙනවා කියලා. ලෝක සන්දර්භයේ ගත්තම ලෝකේ පුරාම අධිරාජ්‍යවාදී රටවල් වෙනත් රටවල් යොදාගෙන දැවැන්ත ජනසංහාරක යුද්ධ ගණනාවක් කරනවා. ඒ අතින් මේ මොහොතේ ගත්තොත් වැඩියෙන්ම අද දවසේ ජේසු කුරුසපත් වෙන ස්ථානය තමයි අපි දකින නූතන ගොල්ගොතාව තමයි පලස්තීන භූමිය. ඒ පලස්තීන භූමිය තුල බලහත්කාරයෙන් ඇමරිකානු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් බලහත්කාරයෙන් ගොඩනැගූ රටක් තමයි ඊශ්‍රායලය කියලා කියන්නේ. බයිබලයේ ඉතිහාසයේ වැරදියට දක්වන අය සමහර විට ඊශ්‍රායලය කියන්නේ ක්‍රිස්තියානි ඉතිහාසය එක්ක සම්බන්ධ කරනවා. නමුත් මේක බලහත්කාරයෙන් ඇති කරනු ලැබූ රටක්. දැන් අපි දන්නවා මේ ජනඝාතක යුද්ධයට අවුරුදු එකමාරක් වෙනවා. 54,000කට වැඩිය ඔවුන් කියන ත්‍රස්තවාදී නොවන සාමාන්‍ය පලස්තීන ජනතාව මරලා තිනවා. 20,000කට ආසන්න ළමුන් ඝාතනය කරලා තිනවා. 12,000කට වැඩි කාන්තාවන් ඝාතනය කරලා තිනවා. මේ මොහොතේත් ඒක දෙනවා. ලෝකයේ තුල තියෙන බලවත් සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, මේ සංවිධාන සියල්ල මේ වෙලාවේ මේක යුද අපරාධයක් වශයෙන් සලකලා තිබියදී නමුත් ට්‍රම්ප්ගේ ඇමරිකා එක්සත් ජනපදයත් ඒ වගේම බ්‍රිතාන්‍ය ඇතුළු අයගේ ආශිර්වාදයේ මත මේ තිරස්චීන ජනසංහාරක යුද්ධය සිදු වෙනවා. අපි මේ මහසිකුරාදා කියලා කියන්නේ නූතන ක්‍රිස්තු කුරුස ඝාතනය පලස්තීනයේ තුල සිද්ධ වෙනවා. අපි ශ්‍රී ලංකා රජයටත් කියන්නට කැමති ශ්‍රී ලංකාව තුල මේ මුස්ලිම් ෆෝබියා දේශපාලනය සිද්ධ වෙනවා. මෑතකදී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඊශ්‍රායලයට විරෝධව පලස්තීනට සහයෝගය පළ කරපු තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. මේක සාධාරණීකරණය කරන්න උත්සාහ කළා. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සහ මේ අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීම අපේ අග්‍රාමාත්‍යතුමිය පවා කිව්වා මේක මේ කලින් ආණ්ඩු මේ පනත ගෙනාපු ආණ්ඩු. අපි පැහැදිලිවම එතුමියට කියන්න කැමති මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ඔබ විරුද්ධ වෙනාගේ මේ විරෝධය ගෙනාවේ කලින් ආණ්ඩු වල අයවත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගෙනාපු අය විතරක් නෙමෙයි. ඉතා පැහැදිලිවම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතටත් ඒ වගේම පලස්තීනයේ ජනසංහාරක යුද්ධයටත් එරෙහිව 1980 ගණන් වල ඉඳලා මේකට විරෝධය දක්වන විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේක පරණ ආණ්ඩුවල අයගේ බලල් අතක් වශයෙන් කියන්නේ නැතුව අපි පැහැදිලිව කියනවා මේ පනතට විරුද්ධව තියෙන අදහස එදා සිට මේකට විරුද්ධ වෙච්ච ජනතාවගේ හඬක් තියෙනවා කියලා ඔබතුමිය පැහැදිලිව කියන්නේ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ මොහොතේදී ශ්‍රී ලංකාව පුරා විශාල පිරිසක් ඊශ්‍රායල් ජනතාව මෙහි ඇවිත් නිවාඩු ගන්නවා, විවිධ දේවල් යෙදෙනවා, ව්‍යාපාර කරනවා කියලා ඊටාම පැහැදිලි තොරතුරු ඇවිල්ලා තියෙද්දී ඒ වෙනුවෙන් රජය කරන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා දැනගන්නට තියෙනවා. ඒ නිසා ජනසංහාරක යුද්ධයට අපේ විරෝධය දක්වනවා. නූතන යුගයේ කුරුසපත් කරන පලස්තීන ජනතාව සමග අපි පැහැදිලිව හිට ගන්නවා කියන එකයි අද දවසේ විරෝධය. මම අබ්දුල් රහමාන්. ඇත්තම අද දින හරි සන්තෝෂයි. මොකද හේතුව අපි කිතුණු ක්‍රිස්තියානි වගේම කතෝලික ඒ වගේම මුස්ලිම් අපි ජන සමාජය එකතු වෙලා අද මේ කරගෙන යනවා. ඒ කියන්නේ මේ සංහාරය සම්බන්ධව පලස්තීනේ අපි මේ කතා කරනවා. මොකද මානුෂිකත්වය ගැන අපි කතා කරනවා. මොකද ජේසුතුමා ඉපදුන රට ඒක පලස්තීනය කියලා කියන්නේ. මරියතුමීගේ ගම නගරය අපි ආදරය කරනවා මරියතුමීට. මරියම් අලයිහිස්සලාම් කියන්නේ මුස්ලිම්වරු ආදරය කරන චරිතයක්. ඒ වගේම තමයි ඊසා අලයිහිස්සලාම් කියන්නේ ජේසුතුමා ජීවත් වුණ ජේසුතුමාට ආදරය කරන චරිතයක්. එතකොට මේ දෙගොල්ලම ඉන්නවා ඒ රට තුල. හිතුණුවොත් ඉන්නවා. ඒ වගේම තමයි මුස්ලිම්වරුත් ඉන්නවා. ඒ වගේම ඊශ්‍රායල් ජනතාවත් ඉන්නවා. අපිට ඊශ්‍රායල් ජනතාව සමග කිසිම වෛරයක් නැහැ. නමුත් මේ දේශපාලනයේ හේතු කොටගෙන ඒගොල්ලෝ න්‍යාය පත්‍රයක් අරගෙන මේ කරගෙන යන ජනසංහාරය කුඩා දරුවාගේ පටන් ඒ වගේ මහල්ලා දක්වා ඒ වගේම තමයි විවිධ මේ ශේෂ්ත්‍රවල ඉන්න වෛද්‍යවරු ඒ වගේම තමයි මේ සෑම කෙනෙක්ම නිවේදන කරන සෑම කෙනෙක්ම ඝාතනය කරනවා. ඒ වගේම තමයි හැම කෙනෙකුටම අපි ඒ වෙනුවෙන් තමයි මේ කියන්නේ යුක්තිය ඉටු කරලා දෙන්න. ජනසංහාරය නවත්තන්න. ඒ කුඩා දරුවන් වෛද්‍යවරුන් ඒ වගේම තමයි අනාථ නිවාසවල ඒ රැඳින ඒ සියලුම දෙනාට බෝම්බ හෙළමින් මේ කරන්නව මේ අපරාධ වන්නේ කියලා තමයි අපි මේ ඉල්ලා සිටින්නේ. මොකද මේක ආගමික යුද්ධයක් හැටියට අපි දකිනවා.
මොකද පලස්තීන තියෙනව බයිතුල් මුකද්දිස් මස්ජිදුල් අක්සා කියන පල්ලිය. ඒ පල්ලිය තුළ කිතුණුවන් නැමදුම් කරනවා. මුස්ලිම් වරුන්ට නැමදුම් කරනවා. ඒ වගේම තමයි ඊශ්‍රායෙල් ජනතාවත් නැමදුම් කරනවා. මෝසෙස් තුමාගේ පරම්පරාව තමයි ඊශ්‍රායෙල් ජනතාව. යේසුස් තුමාගේ ජනතාව තමයි කිතුණු ජනතාව. මොහම්මද් තුමාගේ ජනතාව තමයි මුස්ලිම් ජනතාව. මේ ජනතාව සහෝදරයෝ. ඒ ආබ්‍රහම් තුමාගෙන් ඊබ්‍රහීම් අලයිහිස්සලාම් තුමාගෙන් පැවතෙන අපි සහෝදරත්වය. මේ සහෝදරත්වයේ පාලම අද ගොඩනැගිලා තියෙනවා. පියතුමල්ලා ඒ වගේම මේ අපගේ කන්‍යා සොහිරියන් මේ කිතුණු සොහිරියන් මුස්ලිම් සොහිරියන් මේ අපේ බෞද්ධ ඒ වගේම කිතුණු සියලුම සහෝදරයන් එකතු වෙලා අද මේ යුක්තිය අපි ඉල්ලා සිටිනවා. අපි මේ ලංකාවේ ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙලා අපි මේ යුක්තිය ලබා දෙන්න මෙම ජන සංහාරය නවත්වන්නේ කියලා අපි මේ මොහොතේදී ඉල්ලා සිටිනවා. Hi, good morning. We are here in Negombo today. We have travelled here from Colombo to join the Christian community who we are very thankful and grateful to for organising this protest to voice out against the genocide that is happening and has been happening in Palestine since 1948. A lot of people think this genocide started on October 7th, 2023, which is wrong. This genocide happened 75 years ago. And we are here as the Free Palestine Movement of Sri Lanka to join with the Christian community on this very auspicious day, Good Friday. The Christian community has given off time from their schedule on a very auspicious day like today to come and stand and voice out for Palestine. And we, as the Free Palestine Movement, are very, very grateful. Thank you. We, on behalf of the FPM, the Free Palestine Movement, we have come and joined here today to show our solitude on this very auspicious and great day of Good Friday. So as a team, we are standing out for all the injustice. It's not only the East and the Palestine, so we have come for both. For whatever injustice is there, we need a solution. Until a solution is being given, we will be doing what we can. I know this is an international cause, so there's a lot of harm in Palestine and all, in Gaza, but we are doing what we can from here. Thank you.